අද පැස්ටල් වලින් ලස්සන පරිසරයක් අඳින හැටි බලමු. ඉස්සෙල්ලාම මම මේ විදිහට පැන්සලෙන් පොඩි සීමාවක් වෙන් කරගෙන ඉන්නවා. ඒ තමයි අහසයි තව බිම පොළව ටිකයි අඳින කොටස. ඊට පස්සේ මම මේ විදිහට පැන්සලෙන් දැන් අඳින්න බලාපොරොත්තු වෙන දේ තියෙනවානේ. අන්න ඒ ටික මේ විදිහට පැන්සලෙන් ඇඳ ගන්නවා. එතකොට ලේසි. දැන් වෝටර් කලර්ස් නැති කෙනෙක්ට නම් පරිසරයක් පාට කරන්න බෑ කියලා හිතෙනවා නම් වෝටර් කලර්ස් නැතුව පොඩ්ඩක් මේක බලන්න. මේකේ පාට කරලා අද මම පෙන්නන්නේ පැස්ටල් වලින්. වෝටර් කලර්ස් නැතුව පැස්ටල් වලින් තමයි පාට කරලා පෙන්නන්නේ. ඉතින් දැන් මම ඉස්සලාම කහ පාට ගන්නවා. ලා කහ පාට. ලා කහ පාට අරගෙන මේකේ දැන් අර සීමා වෙන් කරගත්ත කොටස තියෙනනේ. අන්න ඒ හරියේ ඉඳලා උඩට යනකම් පාට කරගන්නවා. මේ විදිහට. පල්ලෙහා ටිකත් අතට පාට කරලා උඩට යනකොට පොඩ්ඩක් ලාවට පාට කරගන්න පුළුවන්. මම තද කහ පාටින් පොඩ්ඩක් අරගෙන මේ කොටස පාට කරගත්ත පල්ලෙහා ටික ඊට පස්සේ ලානිල් ගන්නවා. ලානිල් අරගෙන මේකේ උඩින් පාට කරගන්න. කියන්නේ උඩ කොටස දැන් මම ඔය ඉඩ තියලා තියෙන අන්න ඒ කොටස ලානිලෙන් පාට කරගන්නවා. ලානිලෙන් පාට කරාට පස්සේ දැන් ලානිලෙන් පාට කරනකොට මේ කහ පාට හරිය තියෙනනේ. කහ පාට හරියට එනකොට ටිකක් ලා වෙන්න තමයි ලානිල් පාට ගන්නෙ. මෙන්න මේ විදිහට දැන් පේනවා ඇති. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ මේ ටික ගාගෙන ඉවර වුණාට පස්සේ දැන් පැස්ටල් වලින් පාට කරද්දී සාමාන්‍යයෙන් සුදු හිඩස් පේනවා මේ වගේ. ඒ හින්දා ටිෂු එකකින් හරි නැත්තම් රෙදි කෑල්ලකින් උනත් පුළුවන්. දැන් මම මේක ඇඟිල්ලෙන් පොඩ්ඩක් අදිනවා ඒ ගතිය නැති වෙන්න. මෙන්න මේ විදිහට. දැන් ලා කහ පාට සමහර තැන්වල නැහැනේ. ඒ හින්දා මම ආයෙ ටිකක් කහ පාට උඩින් ගා ගන්නවා. මේ විදිහට කහ පාට ටිකක් උඩින් ගාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙ ටිකක් අතින් අදිනවා අර කලින් වගේම. මේ විදිහට
එතකොට අර කහයි නිලුයි අතර පොඩ්ඩක් තියෙන වෙනසත් පොඩ්ඩක් එහෙම වෙනවා. ඊට පස්සේ මම මේකේ කොළ පාට අරගෙන ලා කහ පාටින් මම බැලුවේ ඒක මට ඇඳලා තියන්න බැරි වුණා. කමන්නේ බලමු අඩුවෙන් හුරන්න පුළුවන්ද කියලා. හරි මම ඒක අන්තිමට පෙන්නන්නම්. දැන් මේකේ මේ ටික ඉවරනාට පස්සේ කොළ පාට ගන්නවා. මෙතනින් හරිනම් ඉරක් වට පොඩ්ඩක් ලාවට තියන්න ඕන. මට ඒක ටික අමතක වුණා. එතකොට ඒකේ තියලා මේ විදිහට ඉරි එතන ඉඳලා ඇඳ ගන්න පුළුවන්. හිරු එළිය වගේ පේන්න. දැන් මේකේ තද කහ මං ගෑවන ඉක්මනට. ඒ නිසා පොඩ්ඩක් පේනවා මදි. ඊට පස්සේ මං දැන් මේකේ වලාකුළු ඇඳ ගන්නවා. කොළ පාට කරන්න කලින් වලාකුළු ටික ඇඳගෙන ඉන්නවා. මම දැන් වලාකුළු පාට කරන්නේ දම් පාටින්. දම් පාටින් ලාවට මේ විදිහට පොඩ්ඩක් පාට කරගෙන ඉන්නවා. මේ පැත්තේ පාට කරා වගේම එහා පැත්තෙත් ඒ විදිහටම වලාකුළු පාට කරගන්න පුළුවන්. ගොඩ වලාකුළු දාන්න යන්නෙත් නැහැ. එතකොට මෝස්තරයක් වගේනේ. එහෙම දාන්න නැහැ. මේ විදිහට ඊට පස්සේ දැන් මේ දැන් ලාවටනේ පාට කරන්නේ වලාකුළු ටික. ඊට පස්සේ ඇඟිල්ලෙන් අදින්න පුළුවන් මේ ටික. නැත්නම් ඉරි වගේනේ පේන්නේ. මේ වගේ මම මේ විදිහට අතින් මේක ටිකක් අතිල්ලුවා. මේ වගේ එතකොට දැන් අර ඉඩි තිබ්බ ගතිය නැහැනේ මෙතන. අනේ හින්දා තමයි මේ විදිහට ඇතිල්ලුවේ. ඊට පස්සේ තමයි මම දැන් තදකොළ පාට ගන්නෙ. තදකොළ පාට අරගෙන මම මේකේ පාට කරගන්නම් බලන්න. ඒ පාට කරන්නේ දැන් මං ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ. ඈතින් ගස් පඳුරු මේ වගේ පේන විදිහට තමයි පාට කරගන්නේ. එතකොට ඒ සීමාවේ පාට කරද්දී මං චූටියට තමයි පාට කරන්නේ. මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට පොඩියට පාට කර ගන්නවා. එතකොට දැන් ඔක්කොම පාට කරලා ඉවරනාට පස්සේ ඒක පේන්නේ ඈතින් පඳුරු තියනවා වගේ, ගස් පඳුරු ඒව තියනවා වගේ.
දැන් මේ ටික පාට කරානේ. ඊට පස්සේ ලා නිල් පාටින් මම මේ හරියේ පාට කරගන්නවා. ලා නිල් විතරක්ම පාට කරන්නේ නැහැ. තද නිලුනොත් පොඩ්ඩක් ඒකේ පාට කරගන්නවා. තද නිලෙන් පාට කරද්දී ලා නිල් ඔක්කොම වැහින්න පාට කරේ නැහැ. මේ විදිහට පාට කරේ. ඊට පස්සේ ලා කොළ ගන්නවා. ලා කොළ අරගෙන මේකේ අර මම පැන්සලේ ලකුණු කරගත්ත විදිහට පාට කරගන්නවා. ඒ සීමාව ඊට පස්සේ කොළ පාට ගන්නවා. තදම කොළ නෙමෙයි ඊළඟට තියෙන කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ගා ගන්නවා. මේ ටික පාට කරගත්තට පස්සේ තද කොළ ගන්නවා. ඊට පස්සේ තද කොළ පාටිනුත් මේ ලා කොළයි මේ පාටයි පේන විදිහට පාට කරගන්නවා. තද කොළ පාට අරන් මම මේ විදිහට ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ පාට කරගන්නවා. ඒ වගේම ඒ පාටින්ම මම පොල් ගස් ටිකක් ඈතින් පේන විදිහටත් ඇඳ ගන්නවා. ඉස්සලා මේ පඳුරු ටික ඇඳගෙන ඉමුකෝ. කළු පාටින් කරන්නත් පුළුවන්. ඒත් මම මෙතනදී පාට ගන්නේ තද කොළ පාට. දැන් ඈතින් ඒ හරියෙම පොල් ගස් ටිකකුත් මං අඳිනවා. පොල් ගස් ඇඳහම දැන් පොල් ගහේ කඳ තියෙනවනේ. කඳ ගොඩක් මහතට පේන විදිහට අඳින්නේ නැහැ. ඈතන තියෙන්නේ. ඒ හින්දා හීනෙට පේන විදිහට තමයි අඳින්නේ. දැන් ඊට පස්සේ අර ලා කොළයි තද ලා කොළ හැම ගාගත්ත එක උඩින් ආයෙ ටිකක් තද කොළ මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ දැන් ක්‍රීම් පාට ගන්නවා මම මේකෙදී. ක්‍රීම් පාට අරගෙන මේ විදිහට පොඩි සීමාවක් ලකුණු කරගන්න. ඒකෙන් පාට කරගන්න කොටස ලකුණු කරගෙන මම මේ හරියෙන් ක්‍රීම් පාටින් පාට කරගන්නවා. ඊට පස්සේ කහ පාට ගන්නවා. කහ පාට අරගෙන මේ විදිහට තදට ටිකක් පාට කරනවා. පාට කරනකොට මේ හරිය තදට පාට කරලා ඊට පස්සේ යන ටික ටික යනකොට ලා වෙන්න තමයි පාට කරගන්නේ. ඒකට ලා කහ ගන්නත් පුළුවන්. නැත්නම් අර තද කහම ලා වෙනකම් පාට කරගන්නත් පුළුවන්. මේ විදිහට මම පොඩි කොටසක් සුදු පාටින් ඉඳ තිබ්බා. දැන් ඊට පස්සේ මම නිල් පාට ගන්නවා. දැන් මම මේ විදිහට මේ පාට කරේ වතුර. දැන් අර හිරු එළිය වැටිලා තියෙන නිසා වතුරට හිරු එළිය වැටලා. එතකොට වතුරත් ඒ පාටනේ. අන්න ඒ විදිහට තමයි පාට කරේ. දැන් මේ හරිය මම නිල් පාට කරනවා. නැත්නම් වතුර කියන අඳුර ගන්නත් අමාරුනේ. ඒ නිසා ඊට පස්සේ මේ ටික මෙහෙම පාට කරලා ඇඟිල්ලෙන් අදිනවා. අර කලින් අහසේ කරා වගේම මෙතනත් ඇඟිල්ලෙන් ඒ ටික කරනවා.
මම මෙතන දැන් සුදු මට ඉඩ තියන්න බැරි වුණානේ මං ඒ හින්දා මෙතන හඳ වගේ මේ ටික මෙහෙම අලු පාටින් පාට කරලා ඒක උඩින් කහ පාට ගෑවා. මේ වගේ. දැන් අර ටික ඇඟිල්ලෙන් අදින්න ඕනි. එතකොට එහෙම කරද්දී කහ පාටයි නිල් පාටයි අතර තියෙන වෙනස පොඩ්ඩක් මැකෙනවා. අන්න ඒ වගේ. මේ පේනවනේ. නැත්නම් ඒ දෙක වෙන වෙන වශයෙන්නේ පේන්නේ. අරකින් අර එහෙම කරාම ටිකක් එකතු වෙලා ඒ පාටවල් දෙක පේනවා. දැන් ලා කොළ පාට අරගෙන පඳුරු ටිකක් මේ හරියෙන් ඇඳ ගන්නවා දිගටම. මේ විදිහට පඳුරු ටික ඇඳලා ඊට පස්සේ ඊළඟට තියෙන කොළ පාට තියෙනනේ ඒ කොළ පාටිනුත් පාට කරන්න ඕනේ. ඊට පස්සේ තදම කොළ පාටත් අරගෙන ඒකෙනුත් පාට කරගන්න ඕනේ. දැන් මම ලාකොලින් මේ විදිහට පාට කරගත්තා. ඊට පස්සේ දැන් ලාකොලින් මෙහෙම පාට කරගත්තේ මේ විදිහට කුරු කුරු උඩට හිටින විදිහට පාට කරගන්න ඕනේ. මොකද එතකොට තමයිනේ පඳුරු ගතිය පේන්නේ. ඒ නිසා ඊට පස්සේ මම කොළ පාට ගන්නවා. තද කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ඉරි කැලි ටිකක් ඇඳ ගන්නවා. තනකොළ පඳුරු මේ වගේ පේන්න ඕන හින්දා. දැන් ලාකොළ අතරින් උඩ ලාකොළනේ පේන්නේ. එළිය තියෙන හින්දා එතකොට ඒ අතරින් පොඩ තමයි මේ තද කොළ පාටින් පාට කරගන්නේ. ඊට පස්සේ දැන් මේ හරියේ තියෙන පඳුර මම පේන්නවා ඇති දුඹුරු පාටින් සහ තැඹිලි පාටින් පාට කරා එක ඇඳා. ඒ අර හිරු වෙලිය වැටලා තියෙන හින්දා. මම මෙතනිනුත් අර අයිනේ ඇඳා වගේම පඳුරක් ඇඳ ගන්නවා ටිකක් ලොකුවට. ඒ දිගටම පොඩි පඳුරු ටිකක් දැන් ආය අර වගේ අඳිනවා. ඊට පස්සේ තද කොළ ටිකක් දැන් වැඩිපුර අරගෙන පාට කරගන්නවා. කියන්නේ වැඩිපුර පාට කරගන්නවා මේ හරියෙන් මම දැන්. හැබැයි ලා කොළත් ඉතුරු වෙන විදිහට තමයි පාට කරන්නේ. මේ වගේ ඕනනම් දැන් මේකේ අග්ගිස්සට යනකොට කළු පාටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති නම්. මම මේකෙදි කළු පාට පාවිච්චි කරන්නේ නැහැ. තද කොළ පාට තමයි ගන්නෙ. ඉතින් දැන් වෝටර් කලර්ස් නැතුව මේ විදිහට පැස්ටල් වලිනුත් ඕන කෙනෙක්ට පාට කරගන්න පුළුවන් පරිසරයක්. මම දැන් මේ පල්ලෙහා සීමාව ඉතුරු කරනවා මේ විදිහට. වැඩි දාන්නේ නැහැ තනකොළේ හරියෙන්. අන්තිමට පාවිච්චි කරේ මම තදම කොළ පාට අගිස්සට.
ඒ හරියට ඕන නම් කැමති නම් කළු පාට පාවිච්චි කරන්නත් පුළුවන්. අද පැස්ටල් වලින් ලස්සන පරිසරයක් අඳින හැටි බලමු. ඉස්සෙල්ලාම මම මේ විදිහට පැන්සලෙන් පොඩි සීමාවක් වෙන් කරගෙන ඉන්නවා. ඒ තමයි අහසයි තව බිම පොළව ටිකයි අඳින කොටස. ඊට පස්සේ මම මේ විදිහට පැන්සලෙන් දැන් අඳින්න බලාපොරොත්තු වෙන දේ තියෙනවානේ. අන්න ඒ ටික මේ විදිහට පැන්සලෙන් ඇඳ ගන්නවා. එතකොට ලේසියි. දැන් වෝටර් කලර්ස් නැති කෙනෙක්ට නම් පරිසරයක් පාට කරන්න බෑ කියලා හිතෙනවා නම් වෝටර් කලර්ස් නැතුව පොඩ්ඩක් මේක බලන්න. මේකේ පාට කරලා අද මම පෙන්නන්නේ පැස්ටල් වලින්. වෝටර් කලර්ස් නැතුව පැස්ටල් වලින් තමයි පාට කරලා පෙන්නන්නේ. ඉතින් දැන් මම ඉස්සලාම කහ පාට ගන්නවා. ලා කහ පාට. ලා කහ පාට අරගෙන මේකේ දැන් අර සීමා වෙන් කරගත්ත කොටස තියෙනනේ. අන්න ඒ හරියේ ඉඳලා උඩට යනකම් පාට කරගන්නවා. මේ විදිහට. පල්ලෙහා ටිකක් අතට පාට කරලා උඩට යනකොට පොඩ්ඩක් ලාවට පාට කරගන්න පුළුවන්. මම තද කහ පාටින් පොඩ්ඩක් අරගෙන මේ කොටස පාට කරගත්ත පල්ලෙහා ටික ඊට පස්සේ ලානිල් ගන්නවා. ලානිල් අරගෙන මේකේ උඩින් පාට කරගන්න. කියන්නේ උඩ කොටස දැන් මම ඔය ඉඩ තියලා තියෙන අන්න ඒ කොටස ලානිලෙන් පාට කරගන්නවා. ලානිලෙන් පාට කරාට පස්සේ දැන් ලානිලෙන් පාට කරනකොට මේ කහ පාට හරිය තියෙනනේ. කහ පාට හරියට එනකොට ටිකක් ලා වෙන්න තමයි ලානිල් පාට ගන්නෙ. මෙන්න මේ විදිහට දැන් පේනවා ඇති. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ මේ ටික ගාගෙන ඉවර වුණාට පස්සේ දැන් පැස්ටල් වලින් පාට කරද්දී සාමාන්‍යයෙන් සුදු හිඩස් පේනවා මේ වගේ. ඒ හින්දා ටිෂු එකකින් හරි නැත්තම් රෙදි කෑල්ලකින් උනත් පුළුවන්. දැන් මම මේක ඇඟිල්ලෙන් පොඩ්ඩක් අදිනවා ඒ ගතිය නැති වෙන්න. මෙන්න මේ විදිහට. දැන් ලා කහ පාට සමහර තැන්වල නැහැනේ. ඒ හින්දා මං ආයෙ ටිකක් කහ පාට උඩින් ගා ගන්නවා. මේ විදිහට කහ පාට ටිකක් උඩින් ගාගෙන ඉන්නවා.
ඊට පස්සේ ආයෙ ටිකක් අතින් අදිනවා අර කලින් වගේම. මේ විදිහට. එතකොට අර කහයි නිලුයි අතර පොඩ්ඩක් තියෙන වෙනසත් පොඩ්ඩක් එහෙම වෙනවා. ඊට පස්සේ මම මේකේ කොළ පාට අරගෙන ලා කහ පාටින් මම බැලුවේ ඒක මට ඇඳලා තියන්න බැරි වුණා. කමන්නේ බලමු අඩුලින් හුරන්න පුළුවන්ද කියලා. හරි මම ඒක අන්තිමට පෙන්නන්නම්. දැන් මේකේ මේ ටික ඉවරනාට පස්සේ කොළ පාට ගන්නවා. මෙතනින් හරිනම් ඉරක්ට පොඩ්ඩක් ලාවට තියන්න ඕන. මට ඒක ටික අමතක වුණා. එතකොට ඒකේ තියලා මේ විදිහට ඉරි එතන ඉඳලා ඇඳ ගන්න පුළුවන්. හිරු එළිය වගේ පේන්න. දැන් මේකේ තද කහ මං ගෑවන් ඉක්මනට. ඒ නිසා පොඩ්ඩක් පේනවා මදි. ඊට පස්සේ මම දැන් මේකේ වලාකුළු ඇඳ ගන්නවා. කොළ පාට කරන්න කලින් වලාකුළු ටික ඇඳගෙන ඉන්නවා. මම දැන් වලාකුළු පාට කරන්නේ දම් පාටින්. දම් පාටින් ලාවට මේ විදිහට පොඩ්ඩක් පාට කරගෙන ඉන්නවා. මේ පැත්තේ පාට කරා වගේම එහා පැත්තෙත් ඒ විදිහටම වලාකුළු පාට කරගන්න පුළුවන්. ගොඩ වලාකුළු දාන්න යන්නෙත් නැහැ. එතකොට මොස්තරයක් වගේනේ. එහෙම දාන්න නැහැ. මේ විදිහට. ඊට පස්සේ දැන් ලාවටනේ පාට කරන්නේ වලාකුළු ටික. ඊට පස්සේ ඇඟිල්ලෙන් අදින්න පුළුවන් මේ ටික. නැත්නම් ඉරි වගේනේ පේන්නේ. මේ වගේ මම මේ විදිහට අතින් මේක ටිකක් අතිල්ලුවා. මේ වගේ එතකොට දැන් අර ඉඩි තිබ්බ ගතිය නැහැනේ මෙතන. අනේ හින්දා තමයි මේ විදිහට ඇතිල්ලුවේ. ඊට පස්සේ තමයි මම දැන් තදකොළ පාට ගන්නෙ. තදකොළ පාට අරගෙන මම මේකේ පාට කරගන්නම් බලන්න. ඒ පාට කරන්නේ දැන් මං ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ. ඈතින් ගස් පඳුරු මේ වගේ පේන විදිහට තමයි පාට කරගන්නේ. එතකොට ඒ සීමාවේ පාට කරද්දී මං චූටියට තමයි පාට කරන්නේ. මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට පොඩියට පාට කර ගන්නවා. එතකොට දැන් ඔක්කොම පාට කරලා ඉවරනාට පස්සේ ඒක පේන්නේ ඈතින් පඳුරු තියනවා වගේ, ගස් පඳුරු ඒව තියනවා වගේ.
දැන් මේ ටික පාට කරානේ. ඊට පස්සේ ලා නිල් පාටින් මම මේ හරියේ පාට කරගන්නවා. ලා නිල් විතරක්ම පාට කරන්නේ නැහැ. තද නිලුනුත් පොඩ්ඩක් ඒකේ පාට කරගන්නවා. තද නිලෙන් පාට කරද්දී ලා නිල් ඔක්කොම වැහින්න පාට කරේ නැහැ. මේ විදිහට පාට කරේ. ඊට පස්සේ ලා කොළ ගන්නවා. ලා කොළ අරගෙන මේකේ අර මම පැන්සලේ ලකුණු කරගත්ත විදිහට පාට කරගන්නවා. ඒ සීමාව ඊට පස්සේ කොළ පාට ගන්නවා. තදම කොළ නෙමෙයි ඊළඟට තියෙන කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ගා ගන්නවා. මේ ටික පාට කරගත්තට පස්සේ තද කොළ ගන්නවා. ඊට පස්සේ තද කොළ පාටිනුත් මේ ලා කොළයි මේ පාටයි පේන විදිහට පාට කරගන්නවා. තද කොළ පාට අරන් මම මේ විදිහට ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ පාට කරගන්නවා. ඒ වගේම ඒ පාටින්ම මම පොල් ගස් ටිකක් ඈතින් පේන විදිහටත් ඇඳ ගන්නවා. ඉස්සෙල්ලා මේ පඳුරු ටික ඇඳගෙන ඉමුකෝ. කළු පාටින් කරන්නත් පුළුවන්. ඒත් මම මෙතනදී පාට කරන්නේ ගන්නේ තද කොළ පාට. දැන් ඈතින් ඒ හරියම පොල් ගස් ටිකකුත් මං අඳිනවා. පොල් ගස් ඇඳහම දැන් පොල් ගහේ කඳ තියෙනවනේ. කඳ ගොඩක් මහතට පේන විදිහට අඳින්නේ නැහැ. ඈතන තියෙන්නේ. ඒ හින්දා හීනෙට පේන විදිහට තමයි අඳින්නේ. දැන් ඊට පස්සේ අර ලා කොළයි තද ලා කොළ හැම ගාගත්ත එක උඩින් ආයෙ ටිකක් තද කොළ මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ දැන් ක්‍රීම් පාට ගන්නවා මම මේකෙදී. ක්‍රීම් පාට අරගෙන මේ විදිහට පොඩි සීමාවක් ලකුණු කරගන්නවා. ඒකෙන් පාට කරගන්න කොටස ලකුණු කරගෙන මම මේ හරියෙන් ක්‍රීම් පාටින් පාට කරගන්නවා. ඊට පස්සේ කහ පාට ගන්නවා. කහ පාට අරගෙන මේ විදිහට තදට ටිකක් පාට කරනවා. පාට කරනකොට මේ හරිය තදට පාට කරලා ඊට පස්සේ යන ටික ටික යනකොට ලා වෙන්න තමයි පාට කරගන්නේ. ඒකට ලා කහ ගන්නත් පුළුවන්. නැත්නම් අර තද කහම ලා වෙනකම් පාට කරගන්නත් පුළුවන්. මේ විදිහට මම පොඩි හිඩසක් පොඩි කොටසක් සුදු පාටින් ඉඳ තිබ්බා. දැන් ඊට පස්සේ මම නිල් පාට ගන්නවා. දැන් මම මේ විදිහට මේ පාට කරේ වතුර. දැන් අර හිරු එළිය වැටිලා තියෙන නිසා වතුරට හිරු එළිය වැටලා. එතකොට වතුරත් ඒ පාටනේ. අන්න ඒ විදිහට තමයි පාට කරේ. දැන් මේ හරිය මම නිල් පාට කරනවා. නැත්නම් වතුර කියන අඳුර ගන්නත් අමාරුනේ. ඒ නිසා ඊට පස්සේ මේ ටික මෙහෙම පාට කරලා ඇඟිල්ලෙන් අදිනවා. අර කලින් අහසේ කරා වගේම මෙතනත් ඇඟිල්ලෙන් ඒ ටික කරනවා.
මම මෙතන දැන් සුදු මට ඉඩ තියන්න බැරි වුණානේ මං ඒ හින්දා මෙතන හඳ වගේ මේ ටික මෙහෙම අලු පාටින් පාට කරලා ඒක උඩින් කහ පාට ගෑවා. මේ වගේ. දැන් අර ටික ඇඟිල්ලෙන් අදින්න ඕනි. එතකොට එහෙම කරද්දී කහ පාටයි නිල් පාටයි අතර තියෙන වෙනස පොඩ්ඩක් මැකෙනවා. අන්න ඒ වගේ. මේ පේනවනේ. නැත්නම් ඒ දෙක වෙන වෙන වශයෙන්නේ පේන්නේ. අරකින් එහෙම කරාම ටිකක් එකතු වෙලා ඒ පාටවල් දෙක පේනවා. දැන් ලාකොල පාට අරගෙන පඳුරු ටිකක් මේ හරියෙන් ඇඳ ගන්නවා දිගටම. මේ විදිහට පඳුරු ටික ඇඳලා ඊට පස්සේ ඊළඟට තියෙන කොළ පාට තියෙනනේ ඒ කොළ පාටිනුත් පාට කරන්න ඕනේ. ඊට පස්සේ තදම කොළ පාටත් අරගෙන ඒකෙනුත් පාට කරගන්න ඕනේ. දැන් මම ලාකොලින් මේ විදිහට පාට කරගත්තා. ඊට පස්සේ දැන් ලාකොලින් මෙහෙම පාට කරගත්තේ මේ විදිහට කුරු කුරු උඩට හිටින විදිහට පාට කරගන්න ඕනේ. මොකද එතකොට තමයිනේ පඳුරු ගතිය පේන්නේ. ඒ නිසා ඊට පස්සේ මම කොළ පාට ගන්නවා. තද කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ඉරි කැලි ටිකක් ඇඳ ගන්නවා. තනකොළ පඳුරු මේ වගේ පේන්න ඕන හින්දා. දැන් ලාකොළ අතරින් උඩ ලාකොළනේ පේන්නේ. එළිය තියෙන හින්දා එතකොට ඒ අතරින් පොඩ තමයි මේ තද කොළ පාටින් පාට කරගන්නේ. ඊට පස්සේ දැන් මේ හරියේ තියෙන පඳුර මම පේන්නවා ඇති දුඹුරු පාටින් සහ තැඹිලි පාටින් පාට කරා එක ඇඳා. ඒ අර හිරුවෙලිය වැටලා තියෙන හින්දා. මම මෙතනිනුත් අර අයිනේ ඇඳා වගේම පඳුරක් ඇඳ ගන්නවා ටිකක් ලොකුවට. ඒ දිගටම පොඩි පඳුරු ටිකක් දැන් ආය අර වගේ අඳිනවා. ඊට පස්සේ තද කොළ ටිකක් දැන් වැඩිපුර අරගෙන පාට කරගන්නවා. කියන්නේ වැඩිපුර පාට කරගන්නවා මේ හරියෙන් මම දැන්. හැබැයි ලාකොලත් ඉතුරු වෙන විදිහට තමයි පාට කරන්නේ. මේ වගේ ඕනනම් දැන් මේකේ අග්ගිස්සට යනකොට කළු පාටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති නම්. මම මේකෙදි කළු පාට පාවිච්චි කරන්නේ නැහැ. තද කොළ පාට තමයි ගන්නෙ. ඉතින් දැන් වෝටර් කලර්ස් නැතුව මේ විදිහට පැස්ටල් වලිනුත් ඕන කෙනෙක්ට පාට කරගන්න පුළුවන් පරිසරයක්. මම දැන් මේ පල්ලෙහා සීමාව ඉතුරු කරනවා මේ විදිහට. වැඩි දාන්නේ නැහැ තනකොළේ හරියෙන්. අන්තිමට පාවිච්චි කරේ මම තදම කොළ පාට අග්ගිස්සට.
ඒ හරියට ඕන නම් කැමති නම් කළු පාට පාවිච්චි කරන්නත් පුළුවන්. අද පැස්ටල් වලින් ලස්සන පරිසරයක් අඳින හැටි බලමු. ඉස්සෙල්ලාම මම මේ විදිහට පැන්සලෙන් පොඩි සීමාවක් වෙන් කරගෙන ඉන්නවා. ඒ තමයි අහසයි තව බිම පොළව ටිකයි අඳින කොටස. ඊට පස්සේ මම මේ විදිහට පැන්සලෙන් දැන් අඳින්න බලාපොරොත්තු වෙන දේ තියෙනවානේ. අන්න ඒ ටික මේ විදිහට පැන්සලෙන් ඇඳ ගන්නවා. එතකොට ලේසි. දැන් වෝටර් කලර්ස් නැති කෙනෙක්ට නම් පරිසරයක් පාට කරන්න බෑ කියලා හිතෙනවා නම් වෝටර් කලර්ස් නැතුව පොඩ්ඩක් මේක බලන්න. මේකේ පාට කරලා අද මම පෙන්නන්නේ පැස්ටල් වලින්. වෝටර් කලර්ස් නැතුව පැස්ටල් වලින් තමයි පාට කරලා පෙන්නන්නේ. ඉතින් දැන් මම ඉස්සලාම කහ පාට ගන්නවා. ලා කහ පාට. ලා කහ පාට අරගෙන මේකේ දැන් අර සීමාවෙන් කරගත්ත කොටස තියෙනනේ. අන්න ඒ හරියේ ඉඳලා උඩට යනකම් පාට කරගන්නවා. මේ විදිහට. පල්ලෙහා ටිකත් අද්දට පාට කරලා උඩට යනකොට පොඩ්ඩක් ලාවට පාට කරගන්න පුළුවන්. මම තද කහ පාටින් පොඩ්ඩක් අරගෙන මේ කොටස පාට කරගත්ත පල්ලෙහා ටික ඊට පස්සේ ලානිල් ගන්නවා. ලානිල් අරගෙන මේකේ උඩින් පාට කරගන්න. කියන්නේ උඩ කොටස දැන් මම ඔය ඉඩ තියලා තියෙන අන්න ඒ කොටස ලානිලෙන් පාට කරගන්නවා. ලානිලෙන් පාට කරාට පස්සේ දැන් ලානිලෙන් පාට කරනකොට මේ කහ පාට හරිය තියෙනනේ. කහ පාට හරියට එනකොට ටිකක් ලා වෙන්න තමයි ලානිල් පාට ගන්නෙ. මෙන්න මේ විදිහට දැන් පේනවා ඇති. මේ විදිහට ගාගත්තා. ඊට පස්සේ මේ ටික ගාගෙන ඉවර වුණාට පස්සේ දැන් පැස්ටල් වලින් පාට කරද්දී සාමාන්‍යයෙන් සුදු හිඩස් පේනවා මේ වගේ. ඒ හින්දා ටිෂු එකකින් හරි නැත්තම් රෙදි කෑල්ලකින් උනත් පුළුවන්. දැන් මම මේක ඇඟිල්ලෙන් පොඩ්ඩක් අදිනවා ඒ ගතිය නැති වෙන්න. මෙන්න මේ විදිහට. දැන් ලා කහ පාට සමහර තැන්වල නැහැනේ. ඒ හින්දා මම ආයෙ ටිකක් කහ පාට උඩින් ගා ගන්නවා. මේ විදිහට කහ පාට ටිකක් උඩින් ගාගෙන ඉන්නවා.
ඊට පස්සේ ආයෙ ටිකක් අතින් අදිනවා අර කලින් වගේම. මේ විදිහට. එතකොට අර කහයි නිලුයි අතර පොඩ්ඩක් තියෙන වෙනසත් පොඩ්ඩක් එහෙම වෙනවා. ඊට පස්සේ මම මේකේ කොළ පාට අරගෙන ලා කහ පාටින් මම බැලුවේ ඒක මට ඇඳලා තියන්න බැරි වුණා. කමන්නේ බලමු අඩුලින් හොරන්න පුළුවන්ද කියලා. හරි මම ඒක අන්තිමට පෙන්නන්නම්. දැන් මේකේ මේ ටික ඉවරනාට පස්සේ කොළ පාට ගන්නවා. මෙතනින් හරිනම් ඉරක්වට පොඩ්ඩක් ලාවට තියන්න ඕන. මට ඒක ටික අමතක වුණා. එතකොට ඒකේ තියලා මේ විදිහට ඉරි එතන ඉඳලා ඇඳ ගන්න පුළුවන්. හිරු එළිය වගේ පේන්න. දැන් මේකේ තද කහ මං ගෑවන ඉක්මනට. ඒ නිසා පොඩ්ඩක් පේනවා මදි. ඊට පස්සේ මම දැන් මේකේ වලාකුළු ඇඳ ගන්නවා. කොළ පාට පාට කරන්න කලින් වලාකුළු ටික ඇඳගෙන ඉන්නවා. මම දැන් වලාකුළු පාට කරන්නේ දම් පාටින්. දම් පාටින් ලාවට මේ විදිහට පොඩ්ඩක් පාට කරගෙන ඉන්නවා. මේ පැත්තේ පාට කරා වගේම එහා පැත්තෙත් ඒ විදිහටම වලාකුළු පාට කරගන්න පුළුවන්. ගොඩ වලාකුළු දාන්න යන්නෙත් නැහැ. එතකොට මොස්තරයක් වගේනේ. එහෙම දාන්න නැහැ. මේ විදිහට. ඊට පස්සේ දැන් මේ දැන් ලාවටනේ පාට කරන්නේ වලාකුළු ටික. ඊට පස්සේ ඇඟිල්ලෙන් අදින්න පුළුවන් මේ ටික. නැත්නම් ඉරි වගේනේ පේන්නේ. මේ වගේ මම මේ විදිහට අතින් මේක ටිකක් අතිල්ලුවා. මේ වගේ එතකොට දැන් අර ඉඩි තිබ්බ ගතිය නැහැනේ මෙතන. අනේ හින්දා තමයි මේ විදිහට ඇතිල්ලුවේ. ඊට පස්සේ තමයි මම දැන් තදකොළ පාට ගන්නෙ. තදකොළ පාට අරගෙන මම මේකේ පාට කරගන්නම් බලන්න. ඒ පාට කරන්නේ දැන් මං ඈතින් නිකන් ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ. ඈතින් ගස් පඳුරු මේ වගේ පේන විදිහට තමයි පාට කරගන්නේ. එතකොට ඒ සීමාවේ පාට කරද්දී මං චූටියට තමයි පාට කරන්නේ. මම පාට කරලා පෙන්නන්නම්. මේ විදිහට පොඩියට පාට කර ගන්නවා. එතකොට දැන් ඔක්කොම පාට කරලා ඉවරනාට පස්සේ ඒක පේන්නේ ඈතින් පඳුරු තියනවා වගේ, ගස් පඳුරු ඒව තියනවා වගේ.
දැන් මේ ටික පාට කරානේ. ඊට පස්සේ ලා නිල් පාටින් මම මේ හරියේ පාට කරගන්නවා. ලා නිල් විතරක්ම පාට කරන්නේ නැහැ. තද නිලුනුත් පොඩ්ඩක් ඒකේ පාට කරගන්නවා. තද නිලෙන් පාට කරද්දී ලා නිල් ඔක්කොම වැහිලා පාට කරේ නැහැ. මේ විදිහට පාට කරේ. ඊට පස්සේ ලා කොළ ගන්නවා. ලා කොළ අරගෙන මේකේ අර මම පැන්සලේ ලකුණු කරගත්ත විදිහට පාට කරගන්නවා. ඒ සීමාව ඊට පස්සේ කොළ පාට ගන්නවා. තදම කොළ නෙමෙයි ඊළඟට තියෙන කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ගා ගන්නවා. මේ ටික පාට කරගත්තට පස්සේ තද කොළ ගන්නවා. ඊට පස්සේ තද කොළ පාටිනුත් මේ ලා කොළයි මේ පාටයි පේන විදිහට පාට කරගන්නවා. තද කොළ පාට අරන් මම මේ විදිහට ඈතින් පඳුරු පේලියක් තියනවා වගේ පාට කරගන්නවා. ඒ වගේම ඒ පාටින්ම මම පොල් ගස් ටිකක් ඈතින් පේන විදිහටත් ඇඳ ගන්නවා. ඉස්සෙල්ලා මේ පඳුරු ටික ඇඳගෙන ඉමුකෝ. කළු පාටින් කරන්නත් පුළුවන්. ඒත් මම මෙතනදී පාට ගන්නේ තද කොළ පාට. දැන් ඈතින් ඒ හරියෙම පොල් ගස් ටිකකුත් මං අඳිනවා. පොල් ගස් ඇඳහම දැන් පොල් ගහේ කඳ තියෙනවනේ. කඳ ගොඩක් මහතට පේන විදිහට අඳින්නේ නැහැ. ඈතන තියෙන්නේ. ඒ හින්දා හීනෙට පේන විදිහට තමයි අඳින්නේ. දැන් ඊට පස්සේ අර ලා කොළයි තද ලා කොළ හිම ගාගත්ත එක උඩින් ආයෙ ටිකක් තද කොළ මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ දැන් ක්‍රීම් පාට ගන්නවා මම මේකෙදී. ක්‍රීම් පාට අරගෙන මේ විදිහට පොඩි සීමාවක් ලකුණු කරගන්න. ඒකෙන් පාට කරගන්න කොටස ලකුණු කරගෙන මම මේ හරියෙන් ක්‍රීම් පාටින් පාට කරගන්නවා. ඊට පස්සේ කහ පාට ගන්නවා. කහ පාට අරගෙන මේ විදිහට තදට ටිකක් පාට කරනවා. පාට කරනකොට මේ හරිය තදට පාට කරලා ඊට පස්සේ යන ටික ටික යනකොට ලා වෙන්න තමයි පාට කරගන්නේ. ඒකට ලා කහ ගන්නත් පුළුවන්. නැත්නම් අර තද කහම ලා වෙනකම් පාට කරගන්නත් පුළුවන්. මේ විදිහට මම පොඩි හිඩසක් පොඩි කොටසක් සුදු පාටින් ඉඳ තිබ්බා. දැන් ඊට පස්සේ මම නිල් පාට ගන්නවා. දැන් මම මේ විදිහට මේ පාට කරේ වතුර. දැන් අර හිරු එළිය වැටිලා තියෙන නිසා වතුරට හිරු එළිය වැටලා. එතකොට වතුරත් ඒ පාටනේ. අන්න ඒ විදිහට තමයි පාට කරේ. දැන් මේ හරිය මම නිල් පාට කරනවා. නැත්නම් වතුර කියන අඳුර ගන්නත් අමාරුනේ. ඒ නිසා ඊට පස්සේ මේ ටික මෙහෙම පාට කරලා
ඇඟිල්ලෙන් අදිනවා. අර කලින් අහසේ කරා වගේම මෙතනත් ඇඟිල්ලෙන් ඒ ටික කරනවා. මම මෙතන දැන් මට ඉඩ තියන්න බැරි වුණානේ. මං ඒ හින්දා මෙතන හඳ වගේ මේ ටික මෙහෙම අලු පාටින් පාට කරලා ඒක උඩින් කහ පාට ගෑවා. මේ වගේ. දැන් අර ටික ඇඟිල්ලෙන් අදින්න ඕනි. එතකොට එහෙම කරද්දී කහ පාටයි නිල් පාටයි අතර තියෙන වෙනස පොඩ්ඩක් මැකෙනවා. අන්න ඒ වගේ. මේ පේනවනේ. නැත්නම් ඒ දෙක වෙන වෙන වශයෙන්නේ පේන්නේ. අරකින් එහෙම කරාම ටිකක් එකතු වෙලා ඒ පාටවල් දෙක පේනවා. දැන් ලාකොල පාට අරගෙන පඳුරු ටිකක් මේ හරියෙන් ඇඳ ගන්නවා දිගටම. මේ විදිහට පඳුරු ටික ඇඳලා ඊට පස්සේ ඊළඟට තියෙන කොළ පාට තියෙනනේ ඒ කොළ පාටිනුත් පාට කරන්න ඕනේ. ඊට පස්සේ තදම කොළ පාටත් අරගෙන ඒකෙනුත් පාට කරගන්න ඕනේ. දැන් මම ලාකොලින් මේ විදිහට පාට කරගත්තා. ඊට පස්සේ ලාකොලින් මෙහෙම පාට කරගත්තේ මේ විදිහට කුරු කුරු උඩට හිටින විදිහට පාට කරගන්න ඕනේ. මොකද එතකොට තමයිනේ පඳුරු ගතිය පේන්නේ. ඒ නිසා ඊට පස්සේ මම කොළ පාට ගන්නවා. තද කොළ පාට අරගෙන මේ විදිහට පොඩ්ඩක් ඉරි කැලි ටිකක් ඇඳ ගන්නවා. තනකොළ පඳුරු මේ වගේ පේන්න ඕන හින්දා. දැන් ලාකොළ අතරින් උඩ ලාකොළනේ පේන්නේ. එළිය තියෙන හින්දා එතකොට ඒ අතරින් පොඩ තමයි මේ තද කොළ පාටින් පාට කරගන්නේ. ඊට පස්සේ දැන් මේ හරියේ තියෙන පඳුර මම පේන්නවා ඇති දුඹුරු පාටින් සහ තැඹිලි පාටින් පාට කරා එක ඇඳා. ඒ අර හිරු වෙලිය වැටලා තියෙන හින්දා. මම මෙතනිනුත් අර අයිනේ ඇඳා වගේම පඳුරක් ඇඳ ගන්නවා ටිකක් ලොකුවට. ඒ දිගටම පොඩි පඳුරු ටිකක් දැන් ආයාර වගේ අඳිනවා. ඊට පස්සේ තදකොළ ටිකක් දැන් වැඩිපුර අරගෙන පාට කරගන්නවා. කියන්නේ වැඩිපුර පාට කරගන්නවා මේ හරියෙන් මම දැන්. හැබැයි ලාකොළත් ඉතුරු වෙන විදිහට තමයි පාට කරන්නේ. මේ වගේ ඕනනම් දැන් මේකේ අගිස්සට යනකොට කළු පාටත් පාවිච්චි කරන්න පුළුවන් කැමති නම්. මම මේකෙදි කළු පාට පාවිච්චි කරන්නේ නැහැ. තද කොළ පාට තමයි ගන්නෙ. ඉතින් දැන් වෝටර් කලර්ස් නැතුව මේ විදිහට පැස්ටල් වලිනුත් ඕන කෙනෙක්ට පාට කරගන්න පුළුවන් පරිසරයක්. මම දැන් මේ පල්ලෙහා සීමාව ඉතුරු කරනවා මේ විදිහට. වැඩි දාන්නේ නැහැ තනකොළේ හරියෙන්.
අන්තිමට පාවිච්චි කරේ මම තදම කොළ පාට අගීසට. ඒ හරියට ඕන නම් කැමති නම් කළු පාට පාවිච්චි කරන්නත් පුළුවන්.